පලාලෝකයේ අලුත්තරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා අපි හැමෝම ආදරය කරන දෙපළක් වෙන සාරංග දිසාසේකරත් දිනක්ෂි ප්‍රියසාදුත් එයාලගේ පුංචි පවුල ලස්සනට ගෙනියන්න එයාලගේ කෝටි ගාණක් වටින අලුත් නිවස හදලා ඉවර කරලා ඒ නිවසේ පදිංචි වුණා. ඉතින් පහුගිය දවසක පවුල ඈත් එක්ක එකතු වෙලා ලස්සන ගෙටගෙවැදීමේ උත්සවයක් අරගෙන එයාලගේ නිවසට පදිංචි වුණා. ඉතින් දිනක්ෂි කියන්නේ අති දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. දිනක්ෂිගේ පියාණන් වන දිනේෂ් ප්‍රියසාද්ට දිනක්ෂිගේ මවටත් දැන් ඉන්න ඔය ගෙදර හදලා දුන්නේ දිනක්ෂි තමයි. ඉතින් දිනක්ෂියාගේ සංවේදී කතාව මෙන්න මේ විදිහට කියලා තියෙනවා. එයා ඉස්සරෝම රංගපාන පටන් අරගෙන එයා හම්බ කරපු මුදලින් ලෝන් එකක් දාලා ඉඩමක් අරගෙන තමයි අම්මටයි තාත්තටයි ඉන්න ඒකේ හදලා දුන්නේ කියලා. ඉතින් සාරංගත් එක්ක විවාහ වුණාට පස්සේ දිනක්ෂිගේ එකම හිණ වෙලා තියෙන්නේ එයාලටම කියලා ගියා. ඒ දෙන්නත් එක්ක වසර 5ක් විතර කොළේ නිවාසවල ඉඳලා ඊට පස්සේ ඒ දෙන්නගේ සිහින නිවස මේ විදිහට හදලා නිම කරගන්න සාරංග සහ දිනක්ෂි සමත් වුණා. මේ නිවස තට්ටු 3කින් සමන්විත තාමත්ම සුපෝභෝගී නිවසක්. මේ නිවසේ පින්තූර, වීඩියෝ, දිනක්ෂි සහ සාරංග මාත්‍ර එකතු කරලා තිබුණා. බිම්මහලේ ලිවිං ඒරියා එකත්, සේවකයන් සඳහා නිතන කාමරයක්, ආගන්තුකයන් සඳහා නිතන කාමරයක්, එළියෙන් තවත් වෙට් කිචන් එකක් සහ දියඇල්ලක් සමගින්ද දෙවන මහලේ සාරාන්‍යගේ කාමරය, සාරංග සහ දිනක්ෂිගේ කාමරය සහ තවත් ලිවිං ඒරියා එකක් ලෙසද තෙවන මහලේ බාර් එකක් සහ සිනමා ශාලාවක් ලෙසද අති සුඛෝපභෝගී විදිහට මෙම නිවස නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ නිවස නිම කරන්න මෙයාලට සම්පූර්ණ කාලය අවුරුදු 5ක් ගත වුණා කියලා තමයි කියන්නේ. මේ නිවසේ මිල කෝටි ගණනාවක් වෙනවා. ගෙට ගෙවදීමේ උත්සවයේ වෙලාවේ වීඩියෝ සාරංග සහ දිනක්ෂි මාතර එකතු කරලා තිබ්බා. ඒකෙදි අපිට දකින්න පුළුවන් වුණා ඒ දෙදෙනා කොතරම්නම් සංවේදී වෙනවද කියලා. ඒ වගේම පුංචි සාරාන්‍යයන් සමග එයාලගේ ජීවිතේ සතුටින් ගෙවෙනවා කියලා. එක අවස්ථාවකදී සාරංග දේශාසේකර සංවේදී වෙලා කඳුළු පවා හලනවා අපිට දකින්න පුළුවන් වුණා. ඒ වගේ ගෙට ගෙවදීමේ උත්සවයට දිනක්ෂිගේ දෙමව්පියන්, ඒ වගේම ශේෂාද්‍රිගේ ස්වාමි පුරුෂයා, සාරංගගේ මව වගේම ශනුද්‍ර සහ ශනුද්‍රගේ පෙම්වතා වන දිනේෂ් ගමගේ එකතු වෙලා හිටියා. මේ නිවස දෙදෙනාම මහන්සි වී ගොඩනගාගත් එකක් වුණත් මේ අවස්ථාව උපයෝගී කරගන්න දිනක්ෂි ගැන චුට්ටක් කියන්න. දිනක්ෂි කියන්නේ ආදරණීය බිරිඳක්, ආදරණීය අම්මා කෙනෙක් වගේම ආදරණීය දියණියක්. දිනක්ෂි කොතරම් මහන්සි වෙලා තමන්ගේ දෙමව්පියන්ට නිවසක් හදලා දුන්නා වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා සමග එකතු වෙලා තමන්ගේ එකම හීනෙට යන්න හරියට මහන්සි වෙන බිරිඳ. ඉතින් හැමෝම කියන්නේ සාරංගට හරිම කෙනා හම්බුනේ පහුවෙලා වුණත් සාරංගට ඒ කෙනා ලැබෙන්න, ඒ කෙනත් එක්ක ජීවිතය ගෙවන්න සාරංග කොච්චර වාසනාවන්ත පිරිමියෙක්ද කියලා. දිනක්ෂි වගේ බිරිඳක් ලැබෙන්න ඇත්තටම පිරිමියෙක් හුඟක් වාසනාවන්ත වෙන්න ඕන. ඉතින් සාරංගටත් දිනක්ෂිටත් සාරාන්‍යටත් එයාලගේ ලස්සන වටිනා නිවසේ සතුටින් පවුල් ජීවිතය අරගෙන යන්න පුළුවන් ගන්න කියලා අපි සුබ පතමු. ඉතින් එයාලගේ අලුත් නිවසට යන හීනේ හැබෑ කරගත්ත එකටත් අපි ඒ දෙන හදවතින්ම සුබ පතමු. මේ ගෙදර අලුත් තොරතුරු මේ වගේ තව විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.